හායි සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ නොමිලේ හම්බෙන රිවෝඩ් වගේම අලුතෙන්ම ඇවිල්ලා තියෙන සුපිරිම ඉවෙන්ට් එකක් ගැන. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බැලුවොත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන්න කැමති අය ඉන්නවා නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි Gaming Ghost Diamond Store එකෙන් හැමෝටම විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඔයාගේ ID එකටම diamond top up කරගන්න පුළුවන්. මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම diamond top up කරගන්න. හරි දැන් අපි කතා කරන්න යන සර්වර් එක වගේම මේ සර්වර් එකට ඇවිල්ලා තියෙන සුපිරිම ඉවෙන්ට් එක බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලක් රොයල් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ ඉවෙන්ට් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙන ඉවෙන්ට් එක. ඉතින් අපේ සර්වර් වලට වගේ නෙවෙයි මේකට සාමාන්‍යයෙන් දවස් 3න් 3ට මේ සතියෙන් සතියට වගේ සුපිරිම ඉවෙන්ට් එනවා. ඉතින් අපි බලමු මේ ඉවෙන්ට් එක. ඉතින් මේ විදිහට ෆිස්ට් එකක් ඔන්න මේ සර්වර් එකට දීලා තියෙනවා. ඉතින් ෆිස්ට් එකේ අමුතුම ලුක් එකක් තියෙන සුපිරිම ෆිස්ට් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සර්වර් එකට ඇවිල්ලා තියෙන ෆිස්ට් ස්කින් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක ලක් රොයල් ඉවෙන්ට් එකක් විදිහට දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ස්පින් 10ක් දෙන්නම යන්නේ ඩයමන්ඩ් 100යි. එතකොට අර අපිට හම්බ වෙනවා ප්‍රී ස්පින් එකක්. ඒ කියන්නේ 11ක් දෙන්නම ඩයමන්ඩ් 100යි යන්නේ. ඉතින් ඒ 175ක ඩිස්කවුන්ට් එකක් හින්දා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ බන්ඩල් එක, ඒ වගේම මේ බන්ඩල් එක, ඒ වගේම තමයි මේ සර්වර් එකට පෝකර් සෙට් එකම රිටර්න් කරලා තියෙනවා. ඉතින් ඔයාලා පෝකර් සෙට් එකෙන් ගත්ත, ඒ කියන්නේ මුලින්ම টොප් අප් කරලා ගත්ත පෝකර් මේ පෝකරේ ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම නම් ගත්තේ මෙන්න මේ පෝකරේ තමයි මුල්ම කාලේ টොප් අප් කරලා මෙන්න මේ පෝකරේ තමයි ගත්තේ. ඒ වගේම තමයි කහ පෝකර් ගන්න ඒ කාලේ එච්චර වත්කමක් තිබ්බේ නැහැ. කොහොම හරි මෙන්න මේ පෝකරේ තමයි ගත්තේ. ඉතින් ඔයාත් එහෙම කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොන පෝකරේද ගත්තේ කියලා. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක දීලා තියෙනවා මේ ඇනිමේෂන් එකක් මේ සර්වර් එකට. ඉතින් මේක පරණ ඇනිමේෂන් එකක්. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් කට්ටියම දන්න පැන්ඩා AWM එක මේ සර්වර් එකට දීලා තියෙනවා. මේකේ අර ස්කෝප් එක එහෙම සුපිරියක්. ඉතින් මේක කට්ටිය එනකම් බලාගෙන ඉන්නේ ගොඩ දෙනෙක් ගන්න. ඉතින් ගොඩක් දුරට මේක 29 වෙනිදා නේ ඉවෙන්ට් එකෙන් ගන්න පුළුවන් හැමෝටම. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් කටාන ස්කින් එකක් මෙන්න මේ වගේ ෆේඩඩ් ට්විල් ඉවෙන්ට් එකකට දීලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට මතක ඇති ඉස්සර අපිට ප්‍රී ස්පින් එකක් දුන්නා මේ ෆේඩඩ් ට්විල් එකේ. ඉතින් ඒ කාලේ ඔයත් හිටියනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගොඩ දෙනෙක් ප්‍රී ස්පින් එකකින් පවා මෙන්න මේ රිවෝඩ් එක අරන් තියෙනවා. කටාන ස්කින් එක නෙවෙයි ෆේඩඩ් ට්විල් එකේ තියෙන මෙන්න මේ මේන් රිවෝඩ් එක. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ බ්ලැක් ජර්සි සෙට් එක රිටර්න් කරන්නේ නැද්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සර්වර් එකට එක බ්ලැක් ජර්සියක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක දීලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් බ්ලැක් ජර්සි සෙට් එකක්ම තියෙනවා. ඉතින් පරණම බ්ලැක් ජර්සි ඔයාලා ළඟත් ඇති ගොඩක් දුරට. ඒ වගේම තමයි මේකේ වෝල් ස්කින් එකක් තියෙනවා. වෝල් ස්කින් නෙවෙයි බෑක් පැක් එකක්. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් ග්‍රෝසයි ස්කින්, ඉන්ක්යුබේටර් ග්‍රෝසයි ස්කින් සෙට් එකම මේ සර්වර් එකට දීලා තියෙනවා. ඒ වගේම තමයි ස්ක්වාඩ් ඩිමෝට් එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ඇනිමේෂන් එකක් දීලා තියෙනවා. ඒ වගේම normal emote එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ස්පින් 200කින් අනිවාර්යයෙන්ම ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් එනවා කියලා තියෙනවා. ඉතින් ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ බන්ඩල් එක. මේක මීට මාස ගානකට හෝ අවුරුද්දකට කලින් දීපු බන්ඩල් සෙට් එකක්. ඒ සෙට් එකෙන් බන්ඩල් එකක් මේ විදිහට දීලා තියෙනවා මේ සර්වර් එකට. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක අපිට අනිවාර්යෙන් එනවා. ගොඩක් දුරට මේක සැප්තැම්බර් මාසේ එන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ගමන් හැමෝම වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. මොකද ලයික් දාන තරමට තව කට්ටියට බලන්න ඔයාලා සපෝට් එකක් දෙනවා. ඒ වගේම තමයි පුළුවන් නම් ඔයාලා ෂෙයා පාරකුත් දාන්න. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට දැන් කට්ටිය කියයි පැක් ඩවුන්ලෝඩ් කරලා නැතුව මේකා වීඩියෝ හදන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔන්න ඩවුන්ලෝඩ් කරා සනික. ඒ වගේම ෆීමේල් බන්ඩල් එක මේ විදිහට බලා ගන්නවා. ඉතින් ෆීමේල් අයට එහෙම සුපිරියක් ඔන්න සුපිරිය බන්ඩල් දෙකක් එනවා. ඔන්න ඉතින් ගන්න ලෑස්තිලා ඉන්න ඔයාලා. මේක සැප්තැම්බර් මාසේ ගොඩක් දුරට එනවා. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට මේ බන්ඩල් එක දීලා තියෙනවා මේ සර්වර් එකට. ඒ වගේම මෙන්න මේ ෆීමේල් බන්ඩල් එක දීලා තියෙනවා. ඒ වගේම තමයි ලූට් බොක්ස් එකක් තියෙනවා. ඒ වගේම තමයි අම්මට සිනි මේක මෙන්න මේ විදිහට මේ අර ඔයාලා දන්නවා මේකේ නම මොකක්ද කියලා මට මතක නැහැ. කැබ් එක කියමුකෝ අපි. මෙන්න මේකට මේ මට බබල් සෙට් එකක් එහෙම ගහලා කොහොමද සීට් ටිකක් ගහලා සුපිරියට දීලා තියෙන ඇවිල්ලා තියෙනවා ඒකත්. ඒ වගේම තමයි පහළට ආවට පස්සේ වෝල් ස්කින් මේ සර්වර් වලට ඉතින් සුපිරිම රිවෝඩ් දෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ
බණ්ඩල් එක මේ බණ්ඩල් එක දීලා තියෙන්නේ මෙන්න මේ කියන්නේ මේ සර්වර් එකට දීලා තියෙන ඔයාලා දන්නවා මෙන්න මේ බණ්ඩල් එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ බණ්ඩල් සෙට් එකත් එක්ක තමයි දීලා තියෙන්නේ. ඉතින් අපිට මේ බණ්ඩල් සෙට් එකත් එක්ක සෝම්බි සමුරායි බණ්ඩල් එක දෙන්නේ. හැබැයි මේ සර්වර් එකට දීලා තියෙන්නේ මෙන්න මේ බණ්ඩල් එක. ඉතින් ඒක සුපිරියක්. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් පහළට ආවට පස්සේ මෙන්න මේ ඉවෙන්ට් එක තියෙනවා. ඊට පස්සේ මේ ඉවෙන්ට් එක තියෙනවා මේව නම් දන්නවා මේකේ අර ස්පින් පළවෙනි ස්පින් එක දෙන්න තියෙන්නේ ඩයිමන්ඩ් එකෙන් ඊට පස්සේ ඩයිමන්ඩ් 99න් ස්පින් 5ක්. ඉතින් අපේ සර්වර් එකට එහෙම chance එකක් දෙන්නේ නැහනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඉවෙන්ට් එකේ ලක් රෝයල් එකේ ඉවෙන්ට් සෙට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පින්ක් ඩයිමන්ඩ් ස්ට්‍රෝ එකට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පින්ක් ඩයිමන්ඩ් ස්ට්‍රෝ එකේ සුපිරිම බන්ඩල් ටිකක් තියෙනවා. ඒ වගේම ගන් ස්කින් තියෙනවා. මේ ෂොට් ගන් එක තියෙනවා. ඒ වගේම මේ සුපිරිම සෙට් එකක් තියෙනවා. මේ ගන් එක තියෙනවා. AC18 එකට රේන්ජ් ඩබල් එකක් දීලා තියෙනවා. ඒ වගේම මේක දීලා තියෙනවා. ඉතින් ඩයමන්ඩ් 7යි යන්නේ. වැඩි නෑ ඩයමන්ඩ් 7යි යන්නේ. ඒ වගේම තමයි ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ සෙට් එක දීලා තියෙනවා. ඉතින් ඕ ටික තමයි තියෙන්නේ. ඉතින් අපි කෝකටත් කියලා මල් ළඟ තියෙනවා පින්ක් ඩයමන්ඩ් එකක් 750ක්. මම මේ ඉමෝට් එක ගන්නංග. ඉමෝට් එක ගන්නවද බලමු මොනවද තියෙන්නේ කියලා තව. 990ක් තිබ්බනම් මේ බන්ඩල් එකක් මරන් දාන්න පුළුවන්. මේ බන්ඩල් එක ගන්න පුළුවන්. මේ බන්ඩල් එක ගන්නත් පුළුවන්. ඒක පස්සේ එකතු කරලාම දාමු මේ ගමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පින්ක් ඩයමන්ඩ් ස්ට්‍රෝ එක බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ සර්වර් එකේ ප්‍රී හම්බෙන්නේ මොනවද කියලා. ඉතින් වීඩියෝ එක බලන ගමන් TikTok පැත්තේ ආයේ ඒ වගේම FB පැත්තේ ආයේ අනිවාර්යෙන් ෆලෝ පාරක් දාලා තියාගන්න. මේ වගේ අලුත් දේවල් බලන්න. ඒ වගේම තමයි මේ Facebook පැත්තේ ආයේ අනිවාර්යයෙන්ම ෂෙයා පාරකුත් දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම YT පැත්තේ ආයෙත් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා සබ් කරලා බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. මීට වඩා ගොඩක් වැදගත් දේවල් වලට බලන්න පුළුවන් channel එකෙන්. ඉතින් ඔන්න ඔය විදිහට බලා ගන්න මේ සර්වර් එකේ තියෙන ඉවෙන්ට් එක මේ ප්‍රී හම්බ වෙනවා මේ බන්ඩල් එක මේක ප්‍රී හම්බ වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන අපිට මැච් ටිකක් ගහලා තමයි ඒක ගන්න තියෙන්නේ. ඒ වගේම මේක හම්බ වෙනවා ප්‍රී ඩැමේජ් එකක් තියෙනවා. ඒ වගේම මේ ස්කයි බෝන්ඩ් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ පැරෂූට් එක හම්බ වෙනවා. ඊට පස්සේ පහළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන අපිට හම්බ වෙනවා මෙන්න මේ ඇවටාර් එක හම්බ වෙනවා. මෙන්න මේක හම්බ වෙනවා මේ සුපිරියක් තමයි. ඒකත් ඔන්න ඉතින් ඒකත් ප්‍රී හම්බ වෙනවා මේ සර්වර් එකට. මේක ගොඩක් දුරට අපිට ප්‍රී හම්බෙයි මේ ඉවෙන්ට් එක ආවට පස්සේ. ඉතින් ඒක එනකම් බලාගෙන ඉමු. ඊට පස්සේ මේක දවස් 15කට දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙටෙක්ට් ස්කිල් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට ආවට පස්සේ ඔන්න මෙතන තියෙනවා ගෝල්ඩ් මේ අර මේ ඔයාලා දන්නවා පරිප්පුවට කියන්නේ. ඉතින් ඒවට මේ ඒවා තියෙනවා නම් ඔයාලට එක්ස්චේන්ජ් කරගන්න දීලා තියෙනවා. ඉතින් ඒකත් මේ සර්වර් එකේ තියෙනවා. ඒ වගේම තමයි මේ ඔයාලට අර පරණ මේ බ්ලූප්‍රින්ට් තියෙනවා නම් ඒකත් එක්ස්චේන්ජ් කරගන්න දීලා තියෙනවා මේ සර්වර් එකේ. මේ ඔක්කොම ටික ඒක සුපිරියක් තමයි. ඉතින් මේ සර්වර් එක මේ සර්වර් එක මොකක්ද කියලා දැනගන්න ඔයාලා බලාගෙන ඉන්න ඇති වීඩියෝ එක මේ ඔක්කොම මේ බ්ලූප්‍රින්ට් එක එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. බ්ලූප්‍රින්ට් එකක් තියෙනවා නම් අර මැජික් කියුබ් එක්ස්චේන්ජ් කරන ටෝකන් 20ක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බ්ලූප්‍රින්ට් පහක් තිබ්බොත් ඔයාලට මැජික් කියුබ් එකක් ගන්න පුළුවන්. මේ සර්වර් එකේ හරියද අපේ සර්වර් එකට ඔය වගේ ඉවෙන්ට් එනවා ගොඩක් අඩුයි. ඊට පස්සේ ඕ ටික තමයි ඉතින් මේ සර්වර් එකේ තියෙන ඉවෙන්ට් ටික. ඉතින් ඔයාලා මේ සර්වර් එක මොකක්ද කියලාද හිතන්නේ? ඉතින් මේ සර්වර් එක තමයි තායිවාන් සර්වර් එක. ඉතින් තායිවාන් සර්වර් එකේ කට්ටිය ගොඩ දෙනෙක් ප්ලේ කරනවා. මොකද මම කලින් වීඩියෝ දාලා තියෙන මේ හින්දා මේ කට්ටිය ගොඩ දෙනෙක් කියලා තියෙනවා මේ සර්වර් එකේ ප්ලේ කරනවා. මේකේ වීඩියෝ අරන් එන්න අර මේක කියලා. ඒ වගේම තමයි අපි බලමු ස්ට්‍රෝ එක පැත්තට ගිහලා මේකේ මැජික් කියුබ් ස්ට්‍රෝ එකට මොකක්ද දීලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මැජික් කියුබ් ස්ට්‍රෝ එකට ආවට පස්සේ අපි බලමු මැජික් කියුබ් ස්ට්‍රෝ එක හොයාගන්නත් එපැයි. කොයිද මැජික් කියුබ් ස්ට්‍රෝ එක? මේ තියෙන මැජික් කියුබ් ස්ට්‍රෝ එක මේකේ දීලා තියෙනවා මේ බන්ඩල් එක. අර ෆීමේල් අයට සුපිරියක් එක. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ මේල් බන්ඩල් එක තියෙනවා. මේ ෆීමේල් බන්ඩල් එක තියෙනවා. ඊට පස්සේ මෙතන ගන් ස්කින් මේ ඔක්කොම වඩා ගන් ස්කින් තියෙනවා මේ සර්වර් එකේ. මේ ගන් ස්කින්ම තියෙන්නේ මේකේ මේ SVD තියෙනවා මේකට තියෙනවා මේ ගන් ස්කින් ගොඩක්ම තියෙන්නේ. මේ මැජික් කියුබ් වලින් ගන්නට සුපිරිම ගන් ස්කින් මේ AC18 එකක් තියෙනවා ඩබල් රේන්ජ් තියෙන එකක්. මේක තියෙනවා කෝඩ් එක තියෙනවා මේ පැරෆල් එකක් තියෙනවා. ඊට පස්සේ K90 මේ UMP තියෙනවා SVD තියෙනවා නැත්නම් ඩ්‍රැගනෝ එක. ඒ වගේම මේ M60 තියෙනවා මේ ලොන්චරේ තියෙනවා බෝම්බ ලොන්චරේ. ඊට පස්සේ එක එකක් තියෙනවා වැලන්ටයින් එක. ඊට පස්සේ මේක තියෙනවා රේන්ජ් ඩබල් රේට් ඔෆ් ෆයර් එකක් තියෙන එක. ඊට පස්සේ මෙන්න මේතර බලා ගන්න පුළුවන් කානිවල් MP40 තියෙනවා. අඩෝ මේකේ ගන් ස්කින් ගොඩක් තියෙනවා. මේ ගිනි සොටියක් තියෙනවා මේ සර්වර් එකේ.
මැජික් කියුබ් දෙනවා නම් මෙහෙම දෙන්න ඕන බන්ඩල් මොනේ මේ ගන් ස්කින් දෙන්න ඕන ගන් ස්කින් ඉමෝට් ඇනිමේෂන් අර එතකොට නැති කෙනෙක්ට උනත් දැන් ගෲප් ඉමෝට් නැති අය ඉන්නවා ඉතින් ඒ වගේ එක්කෙනෙක්ට ගෲප් ඉමෝට් එකක් ගන්න පුළුවන් නේ මේ ඩුවෝ ඉමෝට් එකක් ගන්න පුළුවන් මේ වගේ ඒවා දෙන්න ඕන මැජික් කියුබ් ස්ට්‍රෝ දෙද්දි මේ බන්ඩල් මේ අඩෝ මේ සර්වර් එක සුපිරි නෙමේ මේ සර්වර් එකේ මැජික් කියුබ් ස්ට්‍රෝ එක සුපිරි නෙමේ බන්ඩලු සෑහෙන්ට තියෙනවා අපේ සර්වර් එකේ මෙච්චර බන්ඩල් දෙන්නේ නැහැ නේ මැජික් කියුබ් ස්ට්‍රෝ එකට මේවා පරණ මේ ඩයමන්ඩ් රොයල් බන්ඩල් මේක සුපිරියක් මේ බන්ඩල් එක තියෙනවා මේ බන්ඩල් එක ගොඩක් පරණ එකක් මේ බන්ඩල් එකත් පරණ මේ බන්ඩල් දෙක තියෙනවා මේ අඩ සුපිරියන්නේ මේ මැජික් කියුබ් ස්ට්‍රෝ එක මම හිතුවේ නෑ මෙච්චර සුපිරියක් වෙයි කියලා කොහොම හරි සුපිරිම ස්ට්‍රෝ එකක් තියෙන්නේ මේකේ ඒ වගේම අපි බලමුද පොඩ්ඩක් මේකේ ගිහිල්ලා මේ බන්ඩල් ස්ට්‍රෝ එක පැෂන් එකට ගිහිල්ලා බලමු මේක ගෝල්ඩ් වලින් ගන්නත් පුළුවන් මේකත් ගන්න පුළුවන් මේ ඩයමන්ඩ් වලින් දීලා තියෙන බන්ඩල් සෙට් එක මේ බන්ඩල් තියෙනවා මේ අපි නිකමට බලාගෙන යමු නැත්නම් වීඩියෝ එක දික් වෙනවා මේ අර සුපිරි බන්ඩල් ටිකක් ඒකේ නම් ලොකුවට අපේ සර්වර් එකට තරම් ලොකුවට හොඳ බන්ඩල් ටිකක් නෑ ඊට පස්සේ මේවා ගෝල්ඩ් වලින් ගන්නත් පුළුවන් මේක ගන්න පුළුවන් අඩෝ මේ සුපිරි මේක ගන්න පුළුවන් ගෝල්ඩ් වලින් ඊවන ඩයමන්ඩ් වලින් ඊට මේ ටික ගෝල්ඩ් වලින් ගන්න පුළුවන් මේවා ගොඩක් පරණ අයිටම් ටිකක් තියෙන ගෝල්ඩ් වලින් ගන්න ඊට පස්සේ මේ ටික ගෝල්ඩ් වලින් ගන්න පුළුවන් මෙතන ෆුල් බන්ඩල් තියෙන්නේ සපත්තු ටික ගන්න පුළුවන් සුපිරියක් තමයි මේ ගෝල්ඩ් එහෙම තියෙනවා නම් ඔයාලට මේ සර්වර් එකේ ගොඩක් දේවල් ගන්න පුළුවන් ෆ්‍රී. ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න ඔය විදිහට තමයි අරගෙන ආවේ. ඉතින් ඔයාලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන්ම ඔයාලා Gaming Ghost Academy YouTube channel එක sub කරලා bell icon එක all කරලාම තියාගන්න ඔයාලට මේ වගේ අලුත් දේවල් බලන්න පුළුවන්. ඒ වගේම තමයි TikTok පැත්තේ FB පැත්තේ අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාලා share පාරක් දාලා support එකක් දෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් කරනවා මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සමෙන් ඉන්න කට්ටියම ජය වේවා.